So what is the plan tomorrow? Tomorrow, Goblet Village. Yay! Hakuna Matata. අපි ග්ලෝබල් විලේජ් යන්න යන්නේ. දැන්ටම මහන්සි හැබැයි. මේ ටෝයි එක. ඒවා කැතයි යන්නේ. ट्राई करे ना मुझे छुट्टा बाय आई में फोन सिया था यार ने कौन एक्सपीरियंस है स्टे ट्यून Morning, mom, shoot calling again. What you call it, name? Welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් chill එකේ ඉන්නවා කියලා. මේ vlog එක අපි Global Village යන්නයි හදන්නේ. ඉතින් මේක මගේ first time. මම හිතුවා ඉතින් මේ experience එක ඔයාලත් එක්කත් share කරගන්න. අපි දැන් ඇවිත් ඉන්නේ බඩු වගේක් ගන්න. ඒවක් ගත්තා. එහෙනම් හෙට vlog එකකින් හම්බ වෙමු. Bye bye. මේක chill vlog එකක් වෙයි. මොකද Global Village එකේ ගොඩාක් තැන් තියෙනවා මේ යන්න ඇවිදින්න කරන්න බලන්න. ඉතින් ඒ හැම දෙයක්ම මම ඔයාලටත් පෙන්නන්නම්. මේ අපේ අක්කි ලොකු අක්කිත් අපිට කියන්න එනවා. එයාලව අපි හෙට හම්බ වෙමු ඔයාලත් එක්ක. එහෙනම් vlog එකත් එක්ක රැඳිලා ඉන්න. යාසෙන් අපේ අක්කා Halloween celebrate කරන්න යන්නේ. අපේ අක්කලාට සෙට් ගන්න බැරි වෙලා. Let's go. අපි ඉතින් ඕන කරන දේවලුත් තරම් තව පොඩ්ඩක් කම්ප්ලෙක්ස් එකේ රවුමක් දාලා ගෙදර එන්න ආවා. මෙන්න මේ කම්ප්ලෙක්ස් එකේ මරු සින්දු ටිකක් නම් දාලා තිබ්බා. ආයෙ මට ගෙදර එන්න හිතුනේත් නැහැ. Okay, very good afternoon to you all. දැන් වෙලාව දවල් 1ට විතර ඇති. ඔයා මේක බලන්නේ මොන ටයිම්ද දන්නේ නැහැ. ඒ මොන ටයිම් එක වුණත් ඔයාට ඒක හොඳ එකක් වෙන්න කියලා මම විශ් කරනවා. මම වොෂ් දාගන්න යන්න කලින් මගේ ඇඳුම් ටික ලෑස්ති කරගත්තා. පස්සේ ඉතින් වොෂ් එකකුත් දාගෙන ලෑස්ති වෙලා ඇවිල්ලා පොඩි ටච් අප් එකක් දාගන්න මම කියා අපේ බියුටිෂියන් ළඟට. මම සාමාන්‍යයෙන් මේකප් දාන්න ආසම නැති කෙනෙක්. වෙඩින් එකක් ෆන්ක්ෂන් එකකට යද්දී හැරෙන්න මම ලිප්ස්ටික් එකක්වත් යූස් කරන්නේ නැහැ. මගේ ළඟ අඩුවෙන්ම තියෙන්නේ makeup items ම තමයි. The sad story is මම කෙල්ලෙක් වෙලා තාම සමහරක් makeup බඩු use කරන හැටි මම දන්නේ නැහැ. ඉතින් ඒ කොහොම වුණත් අපේ අක්කි සැලොන් වැඩ දන්න නිසා මට අවුලක් නැහැ. makeup එකක් දාගෙන අපි ආව සැලොන් එකට මගේ කොණ්ඩේ පොඩක් හදාගන්න. මෙන්න මේ සැලොන් එක මම නිතර යන සැලොන් එකක් නිසා මේක ඉතින් හැමෝම මාව අඳුරනවා. ඉතින් මේ අයත් එක්ක පොඩි කයියකුත් ගහන ගමන් මගේ කොණ්ඩේ තයන් කරගත්තා. all done. කොහොමද මගේ makeup එක? ඒක ලස්සනට charm ඇවිත් තිබ්බ නිසා මම සතුටින්. දැන් ඉතින් අපි මෙට්‍රෝ එක ගන්න යන ගමන් ඉන්නේ. මගින් තමයි අපේ අනිත් අක්කී ආන්ටි අපිත් එක්ක join වෙන්නේ. Okay. අපි දැන් බස් එකෙන් මෙට්‍රෝ එකට change වුණා. එහෙනම් මාත් එක්ක යමු. මේ ඉන්නේ අපේ අක්කීගේ යාළුවා එයාගේ අම්මි. අද මේ ගමන යන්නේ අපි 4 දෙනා තමයි. ඉතින් කොහේ කොහොම යන්න ගියත් අපේ අක්කා මුලින්ම මට කවලා තමයි මාව එක්ක යන්නේ. මොකද නැත්තම් යට යන ගමන් එපා වෙනවා. මම බඩගිනි කියලා වද දෙන්න පටන් ගත්තම. Hi. Say hi. අපි දැන් මේ මෝල් එක ඇතුලෙන් එළියට යන ගමන් Emirates මෝල් එකේ අපි ඉන්නේ. තව ටිකකින් අපි එහෙට රීච් කරනවා. Yeah, so let's go.
එන්නකො දැන් මගේ ෆුල් කිට් එක පෙන්නන්න ඔයාලට. මං සාමාන්‍යයෙන් කොයිවත් යන ෂූස් දාන්න කැමතිම නෑ. මොකද එතකොට මට යන ගමන ගිහිල්ලා ඉන්න අපහසුයි. ඒත් ඉතින් මෙහාට ලස්සනට යන්න ඕන නිසා මම අකමැත්තෙන් වුණත් ෂූස් දෙකකුත් දැම්මා. කොහොමත් මේ ඇඳුමට නෝමලි ෂූස් තමයි යන්නේ ස්ලිපර්ස් වලට වඩා. මම මගේ කැම් එකත් අරන් යන්න අරගත්තා. මොකද මේ ගමන මතක තියාගන්න ඒ වෙලෙම ෆ්‍රේම් කරපු ෆොටෝ එකකුත් තියෙන එක හොඳයිනේ. ඕකේ. දැන් නම් හවස් වෙලා තියෙන්නේ. ඉරත් බැහැගෙන යන ළඟයි වගේ. අපි කට්ටියම ගිහින් අපිට යන්න ඕනි ප්ලේස් එකට යන බස් එකට නැගගත්තා. අපි දැන් යන්න හදන්නේ බස් එකේ ඉන්නේ. අපි එතනට ගිහිල්ලා දැන්ටම මහන්සි හැබැයි. ඉතින් විනාඩි 20ක් විතර යද්දී අපි කට්ටිය හිටියේ ග්ලෝබල් විලේජ් එකේ. මේ තමයි ග්ලෝබල් විලේජ් එකේ එළියට පේන විදිය. ඉතින් එළියට මේ විදිහට පේනවා කියන්නේ ඇතුලේ මීට වඩා ලස්සන ඇති. යමුකෝ මම අද පෙන්නන්න ඔයාලා. ටිකට් කවුන්ටර්ස් වල නම් ලොකු සෙනගක් හිටියේ නෑ. අපි අපේ අක්කිව ටිකට්ස් ගන්න යවලා පොඩි රවුමක් දැම්මා වටපිට සිරි නරඹන්න. ඊට පස්සේ අපිට පාස්පෝර්ට් ටිකක් හම්බුණා. අද ඉතින් රටවල් ගොඩකට ගිහින් එන්න තමයි තියෙන්නේ. මට පාස්පෝර්ට් දෙකක් තියෙනවා. ඕකේ එහෙනම් අපි ඇතුළට යමු. ඊළඟට ටිකට්ස් එහෙමත් වෙරිෆයි කරගෙන අපි ඇතුළට ආවා. වෝව් හරිම ලස්සනයි. මුලින්ම යුරෝප් වයිබ් එකක් තමයි මට ආවේ මේක දැක්කම. අම්මෝ මම මාර එක්සයිට් වෙලා ඉන්නේ මේක ඇතුළට යනකම්. Hello. We are here now. ඉතින් දැන් අපිට ඇවිදින්න තමයි තියෙන්නේ. ඇවිදින්නක් තමයි තියෙන්නේ. ඉතින් එතන ඉඳන් අඩි 2යි 3යි ඉස්සරහට තියන්න හම්බුනේ අපිට සුපිරිම වෙල්කම් එකක් හම්බුණා. බලන්නකෝ ඒකේ ලස්සන. Hakuna Matata. Okay, then let's go to the explore the world. තුර්කියට ආදරෙන් පිළිගන්නවා. යමු එහෙනම් ටර්කිෂ් පැත්තට. තුර්කිය කියපු ගමන් ඉතින් මෙන්න මේ අයිස්ක්‍රීම් එක තමයි ෆේමස්ම. ඒගොල්ලෝ නම් මාර ටැලන්ට්. ඇවිදන් යන කෙනෙක් වුණත් ඇදලා අරන් අයිස්ක්‍රීම් එක විකුණනවා. මටත් හොඳ වැඩක් වුණා බලන්න ඉන්නකෝ. දැක්කනේ මම කිව්වේ තව පොඩ්ඩක් මට කැරකිල්ල හැදෙනවා මාව මෙයාලා කරකවපු විදිය. හොඳ වෙලාවට ඒවා වීඩියෝ වෙලා නැහැ. තුර්කියේ ගොඩක් ඒ රටට ආවෙනික අයිටම්ස් තිබ්බා බලන්න. ඒ වගේම පැත්තකින් මෙන්න මේ වගේ එන්ටර්ටේන්මන්ට්ස් පාර්ට් එකකුත් ගියා. ලස්සනයි ඉතින්. මෙයාලා නම් ඇත්තටම ටර්කිෂ් අයද කියන මම දන්නේ නැහැ. හැබැයි ටර්කිෂ් ගර්ල්ස්ලා නම් මාර ලස්සනයි. හරි. ටර්කිෂ් වල ඒ විදිහට ඇවිදලා ඉවර කරලා අපි ගියා පාකිස්තානෙට. මුලින්ම කියන්න ඕන මට මේ ග්ලෝබල් විලේජ් එකේ හදලා තියෙන ඔක්කොම රටවල් ඇතුළවල් වල තියෙන ඉන් ඩීටේල්ස් වීඩියෝ ගන්න බැරුණා. මොකද මේක මගේත් ෆස්ට් ටයිම් මේ. ඉතින් මේ දේවල් මුලින්ම මමත් එක්ස්පීරියන්ස් කරලා ඉන්න ඕනි නිසා ස්පෙෂල්ම මොමන්ට්ස් විතරයි මම වීඩියෝ කරගත්තේ ඔයාලට පෙන්නන්න. හරි. පාකිස්තානයේ UAE කියන්නේ ඉතින් අපිට ගෙදරවත් වගේ නිසා ඒවල මොනවත් අපි වීඩියෝ කරගත්තේ නැහැ. එහෙනම් අපි අභිමාණයෙන් යමු අපේ මව් රට පැත්තට. ඩිසයින් එක ලස්සනයි. ඒත් අපිට තනි ඒරියා එකක් ලැබිලා තිබ්බේ නැහැ. බංග්ලාදේශයත් එක්ක එකතු කරලා තමයි අපේ රට හදලා තිබ්බේ. ඇයි මේ බංගලාදේශය ළඟ තියෙන අපේ පේනවනේ අපේ අර තියෙන ප්‍රශ්න. අයියෝ කොහොම හරි අපි ලංකාව ඇතුළට ගියා. හැබැයි අනේ බලන්න කියලා විශේෂ මොකුත් තිබ්බේ නෑ මේක ඇතුලේ. අපේ ලංකාවේ සුපර් මාකට්ස් වල තියෙන බඩු තියෙන කඩවල් කිහිපයක් විතරයි මම දැක්කේ. පස්සේ ඉතින් අපි ගත්ත පාස්පෝර්ට් එකට ලංකාවේ සීල් එකක් ගහගෙන අපි තව ටිකක් ඇවිත්තා. මේක ලොකු ස්පේස් එකක්. රටවල් ගොඩක් හදලා තිනවා මේකේ. ඉතින් මේක ඇතුළේ දවසින් නම් ඇවිදලා ඉවර කරන්න බෑ කියලා අක්කලා ටික මට කිව්වා. එයාලා නම් මීට කලින් ඇවිත් තියෙනවා. මගේ තමයි මේ පළවෙනි පාර. හැබැයි පුළුවන් හැම රටකටම වගේ මම ඔළුව දැම්මා. ඕකේ. අපි දැන් යමු ඇමරිකාස් පැත්තට. Oh my god. ඒක ඇතුලේ නම් මොරු අයිටම්ස් ගොඩක් තිබ්බා. පේනවනේ. මෙතන දැක්කම නම් මට මතක් වුණේ අපේ තාත්තිව. එයා ආවනම් මට යව බේර ගන්න හම්බෙන්නේ නැහැ මේ ජර්සිස් ටික දැකලා. So හැම රටකම මේ සීල් බොක්ස් එක තියලා තිබ්බා. ඉතින් ඒ රටේ සීල් එක ගහගන්න. මම අමතක නොකරන්නේ ඒ වැඩේ නම් කරගත්තා. ඊයස්සේ බලන්නකෝ අපේ අක්කට හම්බුනේ කවුද කියලා. මම චූටි කාලේ වගේ මගේ කොණ්ඩේ ප්‍රේම.
අපේ අක්කිටයාගේ කසින් හම්බෙලා කොහේ ගියත් කොෆි දැක්කම පිස්සු හැදෙන මට ඇමරිකාස් කෝපි දැකලා මෙතන නවතින්න හිතුණා. මාර සුවඳයි අප්පා මේවා නම්. මේ බෑග්ස් නම් ලස්සනයි. අපේ අක්කා ඔක්කොම විස්තර අහා බැලුවා ඉතින්. මගේ නම් ඉතින් ඈ යන්නේ මෙන්න මේ වගේ වට. හැබැයි මගේ ආස කෙනාගේ මුකුත් මෙතන තිබ්බ නැති නිසා මම මෙතනින් මුකුත් ගත්තේ නැහැ. ඒ ඇස්සේ මෙන්න මේ ෆෘට්ස් ටික පැක් කරලා තියෙන විදිහට නම් මට ආස හිතුණා. ලස්සනයිනේ. ඕකේ. ඇමරිකාස් ඉවරයි. අපි යන් දැන් එහෙනම් කොනිචිවාස් කියාගෙන ජපානෙට. ජපානේ නම් ගොඩාක් තිබ්බේ සීත කබා වගේ ඒවා. මං කිව්වේ අපේ අක්කා ඔක්කොම try කර බලනවා. පේනවනේ. දැන් ඒ අසින් ජපානෙන් දුන්න මොකද්ද මන්ද බීලා බලනවා. ඔන්න දැන් අපිටත් ඒක දෙන්න අරන් එනවා. මම අතින් චුට්ටක් try කරලා බැලුවා. හැබැයි ඒක මේ බොන ඩ්‍රින්ක් එකක් එහෙම නෙමෙයි. ඒක සෙම්මට පාවිච්චි කරන එකක්. මම try කරා. ඒක හොඳයි. හැබැයි මගේ නායත් එක්ක මොකද්ද වෙලා ගියා ඒක try කරලා. මෙතන නම් මේ ස්වීට්ස් චොකලට් අපි කෑවා හරිම රසයි. ඊළඟට ජපානෙන් අපි ගියා ජෝර්දාන් පැත්ත. මේ රට ඇතුලේ තමයි අපි සුපිරිම අතල්ලයක් ගත්තේ. බලන්නකෝ. ඉන්න ආයෙත් මගේ බඩේ ඉන්න හිඟන්න මතුවන නිසා අපි මුලින්ම කාලා හිටියා. ඇවිදලා ඉතින් මහන්සිත් එක්කනේ ජෝර්දාන් වලින් බ්ලැක්බෙරි ස්මූති එකක් ගත්තා. අනේ ඒක නම් හරිම රසයි. කද්දි බොද්දි එහෙම මගේ අහිංසකකම් බලන්නකෝ නේද? ඊට පස්සේ තමයි හොඳම හරිය පටන් ගත්තේ. ඒ කට්ටියගේ ඩාන්ස් එක නම් ලස්සනයි. ඒ අයලත් ලස්සනයි. පේනවනේ. කොහේ ගියත් අපේ අක්කා තමයි සුපිරිම අතල්ලයක් අපිට දෙන්නේ. කොහේ ගියත් අයිස්ක්‍රීම් නවත්තන්න. ඉතින් මගේ රත්තරන් යාළුවනේ මුළු ග්ලෝබල් විලේජ් එකෙන්ම ලස්සනටම හදලා තිබ්බ රට තමයි මේ ඉන්දියාව. අනේ ඇත්තටම ඉන්දියාවේ ගියා වගේ ෆීල් එකක් ආවා මට එන්ට්‍රන්ස් එක දකිද්දිම. යමුකෝ ඉතින් මම එක්ක දැන් ඉන්දියාවට. එළිය විතරක් නෙවෙයි ඇතුළට ගියාමත් එහෙමයි. පේනවනේ තියෙන අයිටම්ස්. අම්මෝ, තෝඩු, වලලු, මාල, කරාබෝ මේවයි ලස්සන දෙයනේ. මට ඔක්කොම අරන් යන්න හිතෙනවා. මං කොහොමද තෝඩු වලට හරි ආසයි. හැබැයි අරගත්තට දාන්න තැනක් නෑ මට. ඒ කියන්නේ මේ වගේ අවුට්ෆිට්ස් මට නෑ try කරන්න. එහෙමයි කියලා මං තෝඩු නොගෙන හිටියේ නෑ. පේනවනේ අපි ගත්තේ ඒවා. ඉතින් රටවල් ටිකකට අපි ගියා. දැන් පොඩ්ඩක් අපි රයිඩ්ස් වගේ try කරන්න යන්නේ. මොනවා වෙයිද දන්නේ try කරන්න පෙර වීඩියෝ එක තමයි මේක. අපි බලමු පසුවට මොකක් වෙයිද කියලා. Let's go. රටවල් වලට ගිහින් අපි ඊළඟට ගියා රයිඩ්ස් පැත්තට. මේක දකිද්දි නම් මට මතක් වුණේ අපේ අම්මිව මම ලංකා විද්‍යාමාව කානිවල් එකකට එහෙම එක්කන් ගියාම අනිවාර්යයෙන්ම මෙන්න මේකට යවනවා. අනේ I want to go to back my childhood. ඕකේ ඒක නෙවෙයි. මෙන්න මේ රයිඩ්ස් ටික දැක්කම නම් මට බලන් ඉදි දාඩිය දාන පටන් ගත්තා. මේවා වීඩියෝ එකට මෙන්න මෙහිම පේනුනට ඇත්තට බලද්දි බුදු අම්මෝ ඇඟත් එක මොකක්ද වෙලා යනවා. අපි ඉතින් ටික වෙලාවක් බලන් හිටියා අනිත් කට්ටිය කොහොමද මේ රයිඩ්ස් එක්ස්පීරියන්ස් කරන්න කියලා. මට නම් මෙන්න මේ එකම එක රයිඩ් එකක හරි යන්න ඕනේ කියලා ලොකු උමනාවක් තිබ්බා. මොකද මං ගොඩාක් ඒ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න කැමති නිසා. හැබැයි අපේ අක්කි කිව්වා හොඳට බලලා ඕකේ නම් විතරක් යන්න කියලා. මොකද ඒ රයිඩ්ස් මාරම රිස්කි සහ මාරම සෑහෙන උඩකට ගිහින් තමයි ආයෙ පහලට එන්නේ. වේවි ශ්‍රී ලංකා හිට ඩුබයි. ඕ යේ වෙන රටක අපි සින්දුවක් ඇහෙනවා කියන්නේ ඉතින් ගැම්මක් තමයි. හොල්මන් මන්දිරය ඇතුළට යන්න හදන්නේ. අනිත් රයිඩ්ස් try කරේ නෑ. මොකද චුට්ටක් බයයි මේ වමනේ අය එහෙම කියලා. මොකද ඒවා ගොඩාක් උඩ යනවා කැරගෙනවා. මේ
ඉතින් රිස්ක් එකක් ගන්න චුට්ටක් බය නිසා අපි තීරණය කරා අපි කට්ටියම මෙන්න මේක ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් try out කරලා බලන්න. ඒක කියන්නේ වෙනම chill එකක් වේවි. බලමු. Let's go. වැඩ්ඩා වගේ කියව්වට එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා අඩියයි තිබ්බේ හූ කියාගෙන අපි ආයේ එළියට දුවන් ආවා. ඒක ඇවිදගෙන යන්න තියෙන හොල්මන් මන්දිරයක් ඇත්තම අය තමයි හොල්මන් වලට හිටියේ. අම්මෝ මගේ පපුව තාම රිදෙනවා. එහෙමයි කියලා ඉතින් බෑනේ. මේ ආපු ගමනේ මොනවාම හරි රිස්ක් දෙයක් try කරලා බලන්න එපේ. ඉතින් අන්න ඒ නිසා අපි ගියා මෙන්න මේ හොටෙල් එක බලන්න. මේකේ ඇවිදින්න නෑ අපි අර වගේ සිහිට් එක වාඩි කරවලා තමයි එක්කන් යන්නේ. ඉතින් ඒක නම් වැඩි බයක් නැති වෙයි කියලා හිතලා අපි තුන්දෙනාම ඒක ඇතුළට ගියා. So sad අපිට ඒක ඇතුළට මොබයිල් ෆෝන් සරන් යන්න දුන්නේ නෑ guys. අපිට ෆෝන් සියලා තමයි යන්න ඕනේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? මම නම් ඇස් දෙක වහගෙන ආවේ. කොහොමද වගේ එක්ස්පීරියන්ස් එක? කිස්මිලාන්ගේ. අර පේනවනේ දුවනවා. ආයි හැරිලා බැලුවෙත් නෑ. එක්සිට් එකෙන් ආව එච්චරයි මතක. Yeah, it's so nice experience for me. ඒ හොල්මන් මන්දිරය ඇතුලේ නම් ගොඩාක්ම තිබ්බ ඇනිමේෂන්ස් වගේ ඒවා. හැබැයි ඒවා ආටිෆිෂල් නෑ. රියල් විදියටම තිබුණා. අරකි වාඩිලා ගිය නිසා ලොකු බයක් දැනුනේ නෑ. මම ඉතින් තවත් ටිකක් ඇවිදලා සයිඩ් එකකින් වාඩි වුණා. මගේ කැම් එකෙන් ගත්ත අපි දෙන්නයි ෆොටෝ දෙක කොහොමද? මෙන්න මේ කැම් ගිෆ්ට් එක නම් මට මාර විදියට වටිනවා. මෙන්න මේ වගේ මොමන්ට්ස් වලට. දැන් ඉතින් ආව වෙලේ ඉඳන් මම ඇවිදිනවා කියවනවා විතරනේ. මොකක්ද මේ විලේජ් එක කියලා මම ඔයාලට කිව්වේ නෑනේ. ඉතින් මේ ග්ලෝබල් විලේජ් එක කියලා කියන්නේ ඒක ඇතුලේ එක එක රටවල් හදලා ඒවා ඇතුලේ ඒ රටවල් වලට ආවෙනිකෝ දේවල් තමයි තියලා තියෙන්නේ එන අයට බලන්න. ඉතින් මමත් කොහොම හරි රටවල් 12කට විතර ගියා. ෂෝක්. හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක මට. ඉතින් මම ග්ලෝබල් විලේජ් එකේ මේ ගමන මතක් වෙන්නත් එක්ක මෙන්න මේ කව එක අරගත්ත කොහොමත් මට ලොකුවටම තියෙන පිස්සුවක් තමයි බෑක් කවර්ස් කලෙක්ට් කරන එක. මෙයා නම් මාර කියුට්. මේ දවස්වල මගේ ආසම කාටුන් කැරක්ටර් එක තමයි මෙයා. ඕකේ. දැන් වෙදි පාන්දරත් වෙලා තිබ්බ නිසා අපිට ඉතින් එළියට ආව. දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අම්මෝ මට නම් හරිම මාන්සි. ඕකේ. let's go. හයි කොහොමද ඉතින් අද ඉතින් පහුවෙනිදා දවසේ හවස. ඉතින් අද තමයි අපි ඊයේ ගත්ත ඔක්කොම ටික බලන්න ගත්තේ සහ ඊයේ වුණ දේවල් කතා බහ වෙන්න ගත්තේ අපි අද තමයි. ඉතින් මේ තියෙන මගේ પાස්පෝර්ට් එක මම එන්නකො මම පෙන්නන්න ඔයාලට මම ගහගත්ත සීල් ටික. කොහොමද සීල් ටික ලේසි නෑනේ. එක දවසින් රටවල් 12කට විතර ගියා කියන්නේ. ගැම්මක් තමයි. ඕකේ මේ තියෙන්නේ මම ඉන්දියාව වලින් ගත්ත තෝඩු දෙක. අනේ ඒක හරිම ලස්සනට මට තියෙනවා. දැන් මට මේකටම හරියන ඇඳුමක් අරගෙන මේක දාලා බලනකන් සිහියක් නැතුව ඉන්නේ. ඕකේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති කියලා මගේ vlog එකෙන්. ඉතින් මම දාන හැම vlog එකක්ම බලලා like කරලා comments කරන ඔයාලා හැමෝටම thank you. ඉතින් තව ඉස්සරහට මේ වගේ හොඳ vlogs අරන් එන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අලුත් experience මම try කරනවා ඔයාලත් එක්ක මම share කරගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම subscribe කරලා තියාගන්න. අපි ආයෙත් මේ වගේම හොඳ vlog එකකින් හොඳ experience එකක් ගන්න පුළුවන් ලස්සන vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. bye bye.